Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් අපි බලමු අපි කොහොමද වෙසක් සැමරුවේ කියලා. ඉතින් වෙසක් කිව්වම අපි එකටම කරන්නේ කූඩු හදන එකනේ. ඉතින් මමත් අපේ ගෙදරට වෙසක් කූඩු හැදුවා. ඊට පස්සේ අපි ගියා අපේ හබියලා ගෙදර. ගිහින් එහෙත් වෙසක් කූඩු හැදුවා. මේ තමයි එයාලා ගෙදරට හදපු කූඩු. විසිනමවෙනිදා ගමේ ඉස්කෝලේ ළමයි පෙරහැරක් සංවිධානය කරලා තිබ්බා පන්සලට. හරිම ලස්සනයි. ඉතින් බලන්නකෝ ළමයිගේ වැඩක්නේ. අපි ඉතින් 30 වෙනිදා කියන්නේ වෙසක් පොයදා කුරක්කන් කැඳ දන්සලක් දෙන්න තමයි හදන්නේ. මේ ඒකට ලෑස්ති වෙන ගමන්. ඉතින් කවුරුත් මුගෙන් ඇවිල්ලා කුරක්කන් කැඳ හදන්න පටන් ගත්තා. ගමේ අය ඇවිත් එයාලට පුළුවන් විදියට හැමෝම වගේ උදව් කරා. හිතුවටත් වඩා හොඳින් අපේ කුරක්කන් කැන්දන්සලා අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් දන්සලේ වැඩ කටයුතු එතනින් නිමා වුණා.
රෑවෙන්න අපි කූඩු එල්ලලා බල්බෙල් දාලා වෙසක් සැරසිලි කළා. ඔක්කොම වැඩ ටික ඉවර වෙලා අයියයි අක්කයි මමයි තුන්දෙනාත් එක්ක මේ පන්සල් යන්න තමයි හදන්නේ. අපි ඉතින් වැඳලා පුදලා ඉවර වෙලා මේක ඉතර යන්නයි ලෑස්ති වෙන්නේ. අපි ඔන්න ඔය විදියටයි අපේ වෙසක් උත්සවය සැමරුවේ. මම මෙතනින් මේ vlog එක ඉවර කරනවා ළමයි පරිස්සමෙන් ඉන්න. බයි.